මුළු ජීවිතේම කාලා දාලා කවන්නේ නැහැ මට ඊට වඩා 100,000 ගුණයකින් හොඳ ගතිගුණ හොඳම පිරිමියෙක් හම්බුණා. ඒ පිරිමියව මං කවදාවත් දාලා යන්නේ නැහැ. වටේ යන අයාලේ යන උඹලා වගේ. චම්මියා ඔයා මාව දාලා ගියට කමන්නේ නැහැ මැනික. ඔයාලට 2,000 ගුණයකින් හොඳ කෙනෙක් මට හම්බුණා. අනේ කොල්ලනේ. උඹලා හොග්ග හම්බන්. මේක ඇවිල්ලා මේ අලුත් මොඩල් එකක්. මේකේ මේ බටන් එක දැන් බටන් එක පොඩ්ඩක් දාන්න ඕනේ. ඒකද? ඔව්. මේ බටන් එක දාපුව හිමින් කකුල එහාට මෙහාට කරන්න ඕනේ. මේ විදිහටද? ඔව්. හරි. කරගෙන යනකොට ඔක පොඩ්ඩක් හිමින් යන්නේ ඈ. රයිට්. මම බොටමක් දාගෙන ඉන්න දුවලා ගිහලා. නැග්ගොත් බොටන් දාන්න බෑ මේ දැන් මේ බටන් එක දානකොට පොඩ්ඩක් ස්පීඩ් වෙනවා. මේ ගන්නට නේද? ඔව්. හරි මේ නම් මදි වගේ නේ. මේකට වැඩි හයිය යන මැෂින් එකක්. තාටිය උපගම ටග්ගල යනවා ඒක. මේ මඩ නේද? ඔව්. හරි. රයිට්. දැන් තව හයියෙන් තව පොඩ්ඩක් හයියෙන් යන්න බැරිද මේකේ? මේක මදිනේ. මට ඕනේ හයියෙන් යන්න එක. දැන් නම් හරි ගියා වගේ. පොඩ්ඩක් මේ අයියා මේ බටන් එක පොඩ්ඩක් ඕෆ් කරන්නකෝ මේ අයියා. මේ ඕෆ් කරන ඔයි. ඕෆ් කරන ඔයි මේ. ඔයි මේ තමයි මොකද ඕෆ් කරන. අඩ කැරියා. අඩ ඕෆ් කර මං කොහෙන්ද? අඩ කැරියා අම්මට උකන්ද ඔය ඕෆ් කරනවා. කොහෙන්ද පනින්නේ? ඔය ඕෆ් කරනවා. ඔයි වැටේ ඔයි මං. ඔය ගෙදරට ගිහලත් ආවේ නැහැ. ඔයි මම බස් යනවා ඔයි. ඔයි කැරි වැඩ කරන්න බෑ. ඔයද කීතම්සේ? ඔයි බලු වැඩ කරන්න එපා. ඔයි ෂෝට් එකක් දාගත්තෙත් නෑ ගඩො. ඔයි මේ කැරි වැඩ කරන්න ඕෆ් කරනකො. ඔයි කොයිද සූචි එක පේන්නේ? අම්මට උඩ අම්ම. තපොටේ කෙලවෙන මූණ කට කුඩු වෙයි වගේ. අයියෝ. ඔයි සර්මත් කෙලවෙන ඔයි. ඔයි ඕෆ් කරනවා අඩේ. කොයිද බම්බු ගන්න ගියේ? අම්මට උකන්. මටත් ඇට දෙක තියෙනවා ගරු කතානායකතුමනි. මමත් කැමති නෑ ගරු කතානායකතුමනි වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් කපන්න. No, God, please, no! චූටි ළමෙක් වගේ. මං චූටි ළමෙක් තමයි යන්නේ. පේන්නද මගේ ඇස් දෙක දිහා බලනකොට. තාම මම කුක්කු බොනවා. තාම කුක්කු සෝඳවත් කටින් ගිහිලා නෑනේ. මම තූති මීට වැඩිය හොඳයි. බම්මට උපදිනකොට උප්පැන්න සහතිකේ දකින්න නැති මට මැරෙනකොට මරණ සහතිකේ දකින්න නැති මට වටේ ඉන්න බුරුවෝ දෙන චෛත්‍ය සහතික අදාළම නෑ බං. रामचार का गीते हम मल कඩලා මල් තියලා වඳිනවා හැටි දැක්කා උන් පත පුදුක දන්නේ නෑ සිල් ගත්තා සිල් දුන්නා සිල් රකින්න හැටි දැක්කා සිල් බිඳපු හැටි දැක්කේ නෑ මාරයා එබෙනවා හැමදෙනා කීවාට උතාම මට බුනේ නෑ කොයි තරම් මං උඹට බන පද කීවාට උඹ ඒක පිළිගන්නේ නෑ පින්ඩ පාතෙත් කළා මං ආශිර්වාදත් කළා සද්ධාව නැමැති ගුණ දන්නවා සල්ලි කැපනේ අපිට අටපිරිකර විකුණන්න හොඳ නෑ ඔහොම
උඹ තාම මහමළුවේ කප්පුක බඳිනවා තනියමයි මම වැඩියේ බිල්ඩිමක් වගේ පන්සලක් හැදුවේ නැතුව හිටියේ තියෙන පන්සලුත් ධර්මයට පටහැනි නිසා ඇයි ඔහොම වනසන්නේ බුදු බණ විකුණන්නේ උඹ තාම බෝමළුවේ රඟපානවා කිව්වට ගොතලාම උඹ බුදු බණ වනසලා මම නෑනේ සිව් පසයට බොරු කළේ සුමන සමන් දෙවියන් එහෙම දෙව්ලොවින් රකින්නව ඇතිමාව මම නෑනේ කොඩි වින කළේ ඇත්තටම මහනාහිමි උඹ කවුද දැනගන්න මට ඕනේ අම්මත් මගේ මාව බුදු සසුනට පුද දීලා දෙව්ලොව ගියේ මල් කඩලා මල් තියලා වඳිනවා හැටි දැක්කා උන් පතපු දුක දන්නේ නෑ සිල් ගත්තා සිල් දුන්නා සිල් රකින්න හැටි දැක්කා සිල් බිඳපු හැටි දැක්කේ නෑ මාරයා එබෙනවා හැමදෙනා කීවාට උතාම මට එබුනේ නෑ කොයි තරම් මං උඹට බන පද කීවාට උඹ ඒක පිළිගන්නේ නෑ උඹ ඒක පිළිගන්නේ නෑ උඹ ඒක පිළිගන්නේ නෑ සමඩ දීර්ඝ Oh my god wow මට කොල්ලෝ කියලා තිනවා කෙල්ලෝ මට එනවා කියලා ඒ කතාව ඇත්තද එහෙම වට යන්න එපා ඒ කොල්ලෙත් එක්කම ඉන්න මිසක් වෙන කොල්ලෝ එක්ක යන්න එපා තමයි nice එච්චරටම කොල්ලමයි පස්සෙන් යනවා ඇති ඒ පස්සෙන් එන ගාන දැනගන්න නම් ඔඩිට් එකෙන් දාන්න වෙනවා පාරට බහින්න නෑ කඩේකට යන්න නෑ මගේ ලස්සන දැක්කම මේ කොල්ලන්ට පුදුම පිස්සුවක් හැදෙන්නේ ඔයාගේ ලස්සනට නෙමේ කොල්ලෝ පිටිපස්සෙන් එන්නේ ඔයාව දැක්කේ ගමන් එවුන්ට පේන්නේ ඔයාව නිකන් ගණිකාවියක් වගේ හරිද ඔයාට ගහලා බලන්න ආසාවට තමයි ඔයාගේ පිටිපස්සෙන් එන්නේ ඇන්න පැන්න කොම්පැණි නංගි